ඇයි බං කිව්වා? ඉතින් දැන් කවුද යන්නේ මේ දංගෙඩියට යන එක බේරගන්න? ඈ? දංගෙඩියට යන එක බේරගන්න කවුද යන්නේ? හැබැයි අපරාධ කියනවනේ ඇත්තම කිව්වා නේද? මිනිස්සු රවට්ටන්න නැතුව ඇත්තම කියන ඒ වගේ දේශපාලඥයෝ බොහොම වටිනවා. අපි මේ එක්කහුව වෙලා ඉන්නේ උඹලට මේ යමක් කරන්න නෙමෙයි. අපි දංගෙඩියට යන එක වළක්වන්න තමයි අපි මේ එක්කහුව වෙලා ඉන්නේ. හරි? ඊ 76 වෙනිද 79 වෙනි සංවත්සරයේද කොහෙද ඉතින් එයාලගේ පක්ෂ ගැන නෙමෙයි ගොඩක් කියවුනේ මාලිමාව ගැන. මම නම් මේ මොකද්ද මේ දංගෙඩියට යන එක වළක්වන්න නෙමෙයි උදේ උයන්න බලපුවා ලුණු නැහැ. ඊට පස්සේ ලුණු ටිකක් අරන් එන්න යන්නේ. ඔක තමයි ඇත්ත කතාව. අපි දංගෙඩියට යන එක වළක්වන්න එක්කහුව වෙලා කියනවා. දංගෙඩියට නිකන් යන්නේ නැහැ නේද? දංගෙඩියටවත් පෝරගේටවත් මේ හිරේටවත් උසාවියටවත් පොලිසියට නිකන් යන්නේ නැහැ නේ. නිකන් මිනිස්සු යන්නේ නැහැ නේ. මේ කාපු මිනිස්සු අමාරගත්තා. ඉතින් මහ ජනතාව මොනව කරන්නද මේ මහ ජනතාවට හරියට කන්නත් නැතුව ඉන්නේ බෑන් මේ දංගෙඩියට යන එක වළක්වන්න බලයල්ලකෝ මාරු කතා කියන්නේ තව එකෙක් කියනවා මේ උඩ අඩි දෙකක් ඇවිද ගන්න පර නැහැ කඳපඩ මහත මේ එන චන්ඩිපාත් දානවා මේ කවුද රනිල් හිටියා නම් ඒ කාලේ කොහොම වෙන්න හැල්ලු ඒ කියන්නේ ඉතින් බට්ලන්ද ආයි වෙනසක් කියොන්නේ නැහැ නේ තමන්ගේ මිනිස්සු උන් තමයි මිනිස්සු අමාරුවේ දාන්නේ ඇත්තටම පාක්ෂිකව නෙමෙයි මේ මන්ත්‍රීලා මෙතනම රයින්ලවත් අමාරුවේ දාන්නේ දැන් උම්ම කෙලින්ම කියනවනේ මේ අපේ ලොක්කා හිටියා නම් ඔහොම වෙන්නේ නැහැ මේ